Hello guys, ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ නෙතා බෙරෝඩි channel එකට. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe button එක බයි යන්න. ඒ වගේම like එකක් දාන්න. කට්ටියත් එක්ක share කරගන්න. අපේ වීඩියෝ එකට. part 1 විදිහට තමයි හාන්නේ. ඉතින් හානවා. ඉතින් වපුරන්න තව කල් තියෙනවා. ඉතින් අප්‍රේල් මාසේ තමයි වපුරන්න හිතන් ඉන්නේ. මාර්තු මාසේ පොඩ්ඩක් හිරවනවා වගේ. රොඩු වගේ හිරවනවා. මේ ගස් තියෙන හින්දා කරදරයි. තමයි ඉතින්. නියරල් හදුවෙත් නෑ. නියරල් හදන්න ඕනේ. අම්මාට හිකුනේ. සරපොත් ගැලුණා. සරප්පු දාගන්න 60 පැයක් විතර යනවා යාළුවනේ. පේනදිනේ. ටොක්කන බැටුනේ යාළුවනේ. කාලකම්. මා වැටුණා ඉන්නේ කකුල රිදෙනවා. අවුලක් නැහැ. තුවාල නැහැ නේ. එන්න මේ වගේ අයින් කරන්න ඕනේ. නැත්තම් හාද්දි වෙන කරදරයි. හරි තමයි යාළුවනේ මේ කෑල්ල වැටෙනවා. හොද්දට මෙරෙනවා ඉස්සර. මාරු දෙර එරෙන්නේ. අන්න එහෙම එරෙන්නේ. එහෙම තමයි ඉතින්. හිර වුණා වගේ හිතන්නේ. මේ අරකට වපුරන්න ඕනේ නේ. ඒක තාල දාන්න ඉතින්. ඒක තාන්න ඕනේ. ඒකට නම් සුවඳල් තමයි ගහන්න ඕනේ. දැනටම විනාඩි 3ක් ගිහලා ඉවරයි. ස්ටෑන්ඩ් ගන්න යන්නේ නැහැ වැඩ. ෆෝන් ස්ටෑන්ඩ් ගන්න යන්නේ යාළුවනේ. ඒක තමයි වැඩි. ඉන්න ගණන් ගන්න එපා. ස්ටෑන්ඩ් එක කැඩලා තියෙන්නේ. නෑ නෙමෙයි තියෙනවා. ස්ටෑන්ඩ් එක කැඩලා තියෙන්නේ. එකක් ගන්න ඕනේ. අපි බලමු ඉතින්. ගිරියට කොහොමද කියලා. දැන් හානවා. ටික ඉරලා තියෙන්නේ. පොඩ්ඩක් ඉරලා තියෙන්නේ. ගණන් ගන්න එපා.
කෑලි 3ක් හාලි කරයි. මේ කෑලි 2යි හාලා තියෙන්නේ. එතකොට හවසත් වෙනවා මේක හවස වෙනවා කොහොමද? තව කෑලි ගොඩක් තියෙනවා. වීදි ගොඩක් තියෙනවා. මේ තියෙන මැද කාණු අර වෙලේ තිබ්බා කොහෙද වැවගාව වේගේ පිටිපස්සේ එකේ පිටිපස්සේ වෙලේ තිබ්බා මේ වගේ අලක් මේ අලත් එහෙට යනකම්ම තියෙනවා. ඒ බලමු ඉතින් කොහොමද තාත්තේ මාර අවුව තියෙන යාළුවනේ. අවුව සරයි. දවසවල. ඩාඩිය ඔබ සරයි යාළුවනේ. මම පස්සේ වීඩියෝ එකක් ගන්නම් මේ බිත්තර ඊට වපුරනකොට මේ එතක මම අදට ගිහිල්ලා එන්න. එහෙනම් බයි බයි. ඔයාලා පරිස්සමෙන් ඉන්න. අපි ගියා.